කොහොමද ඔයාලට චූටි බබාත් එක්ක බෑග් එකක් මහන්න තමයි අද මම සූදානම් වෙන්නේ. බලමු එයා මට උදව් කරයිද කියලා. මේක හරිම ලේසියෙන්ම මහන්න පුළුවන් බෑග් එකක්. ඒක නම් හොඳ නෑ. මේකට මම අරගත්තේ කළු පාට රෙදි කැබැල්ලක්. දැන් මට දෙන්න නැද්ද කපන්න? මුලින්ම රෙදි කොටස දෙකට නවලා බෑග් එකට අවශ්‍ය කොටස් දෙක කපා ගත්තා. මෙන්න මේ විදිහට මම කොටස් දෙක වෙන් කර ගත්තා. ඊළඟට මම බෑග් එකේ හැන්ඩල් එකට අවශ්‍ය කොටස් දෙක කපා ගන්නවා. දැන් මොකට මේක දාන්නයි යන්නේ? ඊළඟට මම මේ බෑග් එක ලස්සන කරන්න පොඩි පේන්ට් එකක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒක පහසු කරගන්න මේ ෆ්‍රේම් එක මම යොදා ගන්නවා. ඔයාලට කැමති මෝස්තරයක් නිර්මාණය කරන්න පුළුවන්. මම මේ වගේ මෝස්තරයක් මෙතනදී ඇඳ ගන්නවා. ලස්සනයිද මොස්තරේ? අපි දැන් මේක පාට කරමු. හරිද? අපි මේක පාට කරමු. මම මේක පාට කරන්න සුදු පාට ෆැබ්‍රික් පේන්ට් එක යොදා ගත්තා. බබා ගැනත් බලන ගමන් මේ වැඩේත් කල්පනාවෙන් කරන්න ඕනි ඉතින්. දෙනවද? Thank you. දැන් ආයි කරනවද? එන්න පුංචි මකුලුවෙක් උඩට නගිනවා. වැස්සේ වැටිලා ලාලේ ලාලේ. Itu ලස්සනයිද? නේ? ලස්සනයි? ඔව්නේ. ලස්සන තීනි. දැන් වෙලිලා තීනි. එයාට චුට්ටක් නිදිමත හැදිලා ඉතින් ඒ අතරේ මේ වැඩේ මට කරන්න අවස්ථාව ලැබුණා. මම පේන්ට් එක කරන අතරේ බබා ඇවිල්ලා අතවද්දලා තැන් කීපයකම තීන්ත ගෑවුණා. ඉතින් මුලින්ම මම මේ ෆ්‍රේම් එකේ මෝස්තරේ විතරයි කරන්න හිටියේ. ඊට පස්සේ පොඩි වෙනසක් කරන්න සිද්ධ වුණා. මේ තැන් වලට පොඩි කොළයිත්තක් අඳින්න තමයි මගේ අදහස. හරි, පේන්ට් එක කරලා ඉවරයි. ඊළඟට මම හැන්ඩල් එකට අවශ්‍ය රෙදිපටි කොටස් දෙක මෙහෙම මහගත්තා. මේ වෙලාවේ බබා නිදි. ඒ නිසා මහන ටික මට කරන්න පුළුවන් වුණා.
මේ විදියට තමයි බෑග් එක නිර්මාණය කරේ. බලන්නකෝ එයත් මේකට ආසයි වගේ නේද? මේක ඔයාලට බඩු ගෙනියන්න යනකොට පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ දවසක් හමු වෙන්නම්. සුබ දවසක්.